එකමත් එක කාලෙකදී අහසයි පොළවයි හුඟක් ළඟින් තිබුණා. ඒ කියන්නේ වලාකුළු, තරු පොළවේ ඉඳන්ම අල්ලන්න පුළුවන් තරම් ළඟින් තිබුණා. මේ කාලෙදි රෑ කියලා කියන්නේ හුඟක් ලස්සන කාලයක් වුණා. තරුවල එළිය නිසා මුළු පොළොවම රෑටත් හරි ලස්සනට පෙනුණා. මේ කාලෙදි අහසයි පොළොවයි ආදරෙන් බැඳුණා. මෙහෙම කාලය ගෙවිලා යනකොට එක දවසක් මිනිස්සෙක් වලාකුළකින් කොටසක් කඩලා කෑවා. එයාට ඒකෙන් කලින් අත්විඳලා නොතිබුණු රසයක් දැනුණා. මේක දැනගත්තු අනිත් මිනිස්සුත් වලාකුළු කඩලා කන්න පටන් ගත්තා. ඒත් අහස මේ ගැන තරහ ගන්නවත් දුක හිතන්නවත් ගත්තේ නැහැ. ඒත් මිනිස්සු කාලයත් එක්ක සීමාවක් නැතුව වලාකුළු කඩලා අපතේ වන්න සැලැස්සුවා. අන්තිමේදී තරුවලට දවල් කාලෙදි නිදා ගන්න එක වලාකුළක්වත් ඉතුරු නොවෙනවා කියලා අහසට තේරුණා. කොයිතරම් අහස පොළවට ආදරය කළත් ලක්ෂ ගාණක් තරුවල ජීවිතය ගැන හිතලා මිනිස්සුන්ට අල්ලන්නවත් බැරි තරම් දුරකට අහස යන්න තීරණය කළා. එහෙම වෙන්න තීරණය කරපු දවසේ දුකටම කඩාගෙන වැටුණු තරු පොළවේ පැලවෙලා කඩුබුල් කියන මල් වෙලා පිපුණා. කොයිතරම් දුරකට වෙන්න උනත් එයාලගේ ආදරය නිසා අහස වැස්සක් වෙලා කාලයකට පාරක් වලා දිය කරන් පොළවට කඩන් වැටුණා. ඒ වගේම පොළව තවත් ලස්සන මල් එක්ක කඩුපුල් මල් පිපෙන වෙලාවට අහස වෙන්න උනා වගේම දවසක ලං වේවි කියලා තාමත් බලන් ඉන්නවා.